පුංචි බින්දුගේ ලස්සන රහස. එක දවසක් පුංචි ගමේ හිටියා බින්දු කියලා පුංචි ජල බින්දුවක්. බින්දු ඉන්නේ ලස්සන වැවක් ඇතුලේ. ඒ වැවෙන් ගමේ හැමෝටම ජලය ලැබුණා. දවසක් හිරු බබා hina වෙමින් කිව්වා බින්දු අද හරි උණුසුම් දවසක් නේද කියලා. බින්දු හරි සතුටින් කිව්වා ඔව් හිරු බබා ඒත් මට පොඩ්ඩක් බයයි කියලා. ඇයි බින්දු කියලා හිරු බබා ඇහුවා. බින්දු කිව්වා ගමේ සමහර අය ජලය අපතේ යවනවා. වතුර කරාම ඔහේ ඇරලා දාලා යනවා. මට බයයි අපි හැමෝම නැති වෙයිද කියලා. ඒ වෙලාවේ පොඩි ළමෙක් ආවා. පුංචි සෙනු. සෙනු ටැප් එකෙන් දත් මදිමින් හිටියා. එයා ටැප් එක වහලා දාලා දත් මදින්න පටන් ගත්තා. බින්දුට හරිම සතුටුයි. අම්මේ මේ ළමයා හරි හොඳයි කියලා බින්දු hina වුණා. ඊළඟ දවසේ සෙනු යාළුවෝ ටිකට කිව්වා අපි ජලය අපතේ නොහරිමු. ජලය නැති වෙලා ගියොත් අපිට සෙල්ලම් කරන්නවත් ජීවත් වෙන්නවත් බෑ. එදා ඉඳලා ගමේ හැම ළමයෙක්ම ටැප් වහනවා. ජලය පණ වගේ රකින්නවා. බින්දු වගේ පුංචි ජල බින්දු රැක ගන්නවා. බින්දු hina වෙමින් කිව්වා පුංචි යාළුවනේ ඔයාලා තමයි අපේ ලෝකේ වීරයෝ. ඉතින් මේ කතාව අහන පුංචි යාළුවොත් කවදාවත් ජලය අපතේ හරින්න එපා. ටැප් විවෘත කරලා දාලා යන්න එපා. ජලය රකින්න ඕනේ ඇස් දෙක වගේ. ජලය සුරකිමු ලෝකය රකිමු. තුනා මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා. Thanks for watching everyone. See you next time. Bye bye.